අද අපි කතා කරමු ෆෝර්ට්‍රස් එකක් කියන්නේ මොකක්ද කියලා චෙස් වල. එතකොට චෙස් වල ෆෝර්ට්‍රස් එකක් කියන්නේ චෙස් වල අපිට පරදින්න යන ගේම් එකක් ඩ්‍රෝ කරගන්න පුළුවන් ටැක්ටික් එකක්. එතකොට ෆෝර්ට්‍රස් එකක් කියන ඉංග්‍රීසියෙන් එක අපි සිංහලෙන් කිව්වොත් ෆෝර්ට්‍රස් එක කියන්නේ බලකොටුවක්. එතකොට ඒ වගේ අපිට චෙස් පොසිෂන්ස් වල සමහර පොසිෂන් අපිට හදන්න පුළුවන් ඔපොනන්ට් ගේ පීසස් අපේ පැත්තට එන්න බැරි වෙන්න බ්ලොක් කරලා අපිට පොසිෂන් එක හදන්න පුළුවන්. එතකොට ඒ වගේ එකක් කළා අපිට පරදින්න යන ගේම් එකක් ඩ්‍රෝ කරගන්න හදාගන්න පුළුවන්. ඒ වගේ වට තමයි ෆෝර්ට්‍රස් එකක් අපි හදනවා කියලා කියන්නේ. අපි බලමු පළවෙනි පොසිෂන් එක. එතකොට මේ පොසිෂන් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ බ්ලැක් ට ඉන්නේ කිනුයි කුයිනුයි, වයිට් ඉන්නවා නයිටුයි, බිෂප්ුයි කිනුයි. එතකොට මේ පොසිෂන් එක ගොඩක් වෙලාවට වයිට් ගේම් එක පරදින්න යන්නේ. මොකද බ්ලැක්ට කුයින් කෙනෙක් ඉන්නවා. මේකේ වයිට් ෆෝර්ට්‍රස් එකක් හදලා ගේම් එක ඩ්‍රෝ කරගන්න පුළුවන්. එතකොට මේකේ මූව් එක තමයි වයිට් ගේ මූව් එක knight e4. එතකොට knight e4 එකදම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ කොටු වලින් ෆෝර්ට්‍රස් එකක් හැදෙනවා. ඒ කියන්නේ මේ ෆෝර්ට්‍රස් එක හැදෙන්නේ බ්ලැක් කින්ට අපේ කිං ළඟට එන්න බැරි වෙන්න පොසිෂන් එකේ බ්ලොක් එකක් හැදෙනවා. එතකොට මේ පොසිෂන් එක අපි මේ නයිටුයි බිෂප්ුයි කිනුයි මේ විදියට තියාගෙන ඉන්නකම් මේ ෆෝර්ට්‍රස් එක පොසිෂන් එකේ තියෙනවා. එතකොට ඒක තියෙනකම් බ්ලැක් කින්ට අපි කිං ළඟට ඉන්න බෑ. බ්ලැක් කුයින්ට විතරක් ඇවිල්ලා අපි කිංව චෙක්මේට් කරන්නත් බෑ. එතකොට මේ පොසිෂන් එක අපි තියාගෙන ඉන්නකම් මේ ෆෝර්ට්‍රස් එක තියාගෙන ඉන්නකම් මේ ගේම් එක බ්ලැක්ට දිනන්න බෑ. එතකොට මේ ගේම් එකේ ඊට පස්සේ මෙහෙම අපිට වයිට් කිං ඇඳ දින්න පුළුවන්. ඊට පස්සේ ගේම් එක අන්තිමට ඩ්‍රෝ වෙනවා අපි මේ ෆෝර්ට්‍රස් එක තියාගෙන ඉන්නකම්. හරිද? එතකොට මේ වගේ එකට තමයි ෆෝර්ට්‍රස් එකක් හදනවා කියන්නේ. එතකොට මේක ඔයගොල්ලන්ට චෙස් හදිනකොට ගොඩක් වටින ටැක්ටික් එකක්. හැබැයි මේක හොඳට ඔයගොල්ලෝ ඔළුවේ තියෙන්න ඕනේ. හොඳට පොසිෂන් හොයලා පසල්ස් හොයලා හොඳට ඔළුවේ තියෙන්න ඕනේ ෆෝර්ට්‍රස් එකක් හැදෙන්නේ කොයි වෙලාවටද කොහොමද ෆෝර්ට්‍රස් හදන්නේ කියලා. මේක නෙමෙයි එක එක විදිය ෆෝර්ට්‍රස් ඔයගොල්ලන්ට පොසිෂන් වල හදන්න පුළුවන්. හරිද? අපි තව එක පොසිෂන් එකක් බලමු. මේ පොසිෂන් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති වයිට් කිනුයි පෝනුයි රුකුයි ඉන්නේ. බ්ලැක්ට ඉන්නවා කිනුයි කුයිනුයි පෝනුයි. එතකොට අනිවාර්යෙන් මේ පොසිෂන් එක වයිට් පරදින්න යන්නේ. එතකොට මේ පොසිෂන් එකේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක පෝස් කරලා පොඩි වෙලාවක් අරගෙන හොයන්න try එකක් දෙන්න. වයිට් ෆෝර්ට්‍රස් එකක් හදලා මේ පොසිෂන් එක වින් කරන්න පුළුවන්. හරි. මෙතන වයිට් ගේ මූව් එක තමයි rook c6. දැන් කිං අපි හිතමු මෙතෙන්ට ඇද්දා කියලා. ඊළඟට වයිට් ගේ මූව් එක rook c3. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති rook c3 ඇද්ද ගමන් බ්ලැක් කින්ට අපේ කිං ඉන්න තැනට එන්න බෑ. අපි මේ රුක් මෙතනව තියාගෙන ඉන්නකම් බ්ලැක් කින්ට අපේ කිං ළඟට එන්න විදියක් නැහැ. ඒ වගේම මෙතන මේ a5 වල ඉන්න පෝන් ඉස්සරහට ඇදගෙන ආවා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද එයා a3 වලට ආපු ගමන් අපිට රුක් ගෙන් කපලා දාන්න පුළුවන්. ඊට පස්සෙත් ඒ ෆෝර්ට්‍රස් එක හැම තියෙනවා. දැන් අපිට මේ අපේ කිංව ඇදලා මේ පෝන් ඩිෆෙන්ඩ් කරන ගමන් කිංව හෙට මෙහෙට ඇදලා ඉන්න පුළුවන්. බ්ලැක් කුයින් විතරක් අපේ පැත්තට ආවට මේ ගේම් එක බ්ලැක්ට දිනන්න විදියක් නැහැ. අපි මේ ෆෝර්ට්‍රස් එක මේ රුක් ගෙනුයි පෝන් ගෙනුයි මේ ෆෝර්ට්‍රස් එක තියාගෙන ඉන්නකම් බ්ලැක් කින්ට අපේ පැත්තට එන්න විදියක් නැහැ. එතකොට මේ ගේම් එක ඩ්‍රෝ. මෙන්න මේ පොසිෂන් එකම ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට එන පොසිෂන්. ඒ වගේ ෆෝර්ට්‍රස් හැදෙන ගොඩක් පොසිෂන්ස් තියෙනවා. ඔයගොල්ලෝ දැනගන්න ඕන ඒවාත් තියෙනවා. ඒ වගේ සමහර ගේම්ස් වල ෆෝර්ට්‍රස් හදන්න පුළුවන් පොසිෂන් උත් එනවා. එතකොට මම ඔයගොල්ලන්ට පසල්ස් ටිකක් දාලා තියෙනවා මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ලින්ක් එකක් දාලා තියෙනවා. ඒකට ගියොත් ඔයගොල්ලන්ට මේ පසල්ස් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ පසල්ස් වල ඔයගොල්ලන්ට තියෙන ෆෝර්ට්‍රස් හොයන්න. පුළුවන් තරම් ගිහිල්ලා ඒ පසල්ස් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලෝ ඒවා පුළුවන් තරම් හොයන්න බලන්න.